කාර්යබහුල දවසක අවසානයේ අපි ආවා වෝටර් ස්ටේජ් එකට. අපි බලමු දැන් ඒක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. After a busy day, we came to water stage to relax. අපි දැන් බලමු after a busy day නැත්තම් කාර්යබහුල දවසක අවසානයේ කියලා අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් තවත් ක්‍රම මොනවද කියලා. ඉතින් දුවේ පුතේ අපිට after a busy day කියන එක කියන්න පුළුවන් at the end of a busy day, or we can say after a long day. නැත්නම් අපිට කියන්න පුළුවන් following a hectic day, or we can say once the day is over. නැත්නම් අපිට කියන්න පුළුවන් after a full day, or we can say at day's end. මේ විදිහට අපිට after a busy day නැත්නම් කාර්යබහුල දවසක අවසානයේ කියන එක මේ ක්‍රම භාවිතා කරලා අපිට ඉංග්‍රීසි වලින් වෙනත් විදිහවලට කියන්න පුළුවන්.